ආශි බොහෝ වෙනට කියන ගොඩක් ආදරෙන් පිළිගන්නවා හැමදාමත් වගේ My Divine Guidance මගේ YouTube channel එකට. ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් කවුරු හරිම කෙනෙක් හොඳින් නෙමෙයි නම් ඉන්නේ මේ වෙලාවේ මොකක්ම හරි ප්‍රශ්නයක ගැටලුවක කරදරයක ඉන්නවා නම් ඒ හැම දෙයකින්ම ඉක්මනින්ම ගොඩ එන්න පුළුවන් වෙන්න කියලා. ඒ කියන්නේ හැම දෙයක්ම විසඳ ගන්න ලැබෙන්න ඕනේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයගලන්ට ආදරණීය මතක් කිරීමක් තියෙනවා. ඒ තමයි මේ ලව් ඔයිල් එක ගැන. ඉතින් ඔයගලන්ට දැන් මේ ලව් ඔයිල් එක ගන්න පුළුවන්. තවත් කීප දෙනෙකුට විතරයි ඔයිල් එක ගන්න පුළුවන් වෙන්නේ. මේක ගොඩක් අය මගෙන් පෞද්ගලිකව අහනවා. ඒ කියන්නේ මම වීඩියෝ එකේ මේ ගැන කතා කරන නිසා පෞද්ගලිකව අහනවා. තාමත් ගන්න පුළුවන්ද? ඒ හැම දෙයක්ම අහන නිසා තමයි මම හිතුවේ අද වීඩියෝ එකේදී මේ ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් කීප දෙනෙකුට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඒත් එක මේ ඔයිල් එක මොකක්ද කියලා කියනවා නම් ඔයාගේ ජීවිතයට ආදරය ආකර්ෂණය කරගන්න. ඒ කියන්නේ ඔයා තනිකර කෙනෙක් නම් සිංගල් කෙනෙක් නම් ඔයා තාමත් ආදරයක් නැතුව ඉන්න කෙනෙක් නම් ආදරයක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාගේ ජීවිතයට ආදරයක් ලබා ගන්න මේ ඔයිල් එක ඔයාට උදව් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයා ආදර සම්බන්ධතාවයක ඉන්නවා නම් රිලේෂන්ෂිප් එකේ ඉන්නවා නම් රිලේෂන්ෂිප් ඇතුලේ ගොඩක් ප්‍රශ්න ගැටලු එනවනේ. ඉතින් මේ දේවල් විසඳ ගන්නත් මේ ඔයිල් එක ඔයාට උදව් කරනවා. ඒ වගේම ඔයා විවාහක කෙනෙක් නම් මැරිඩ් කෙනෙක් නම් ඔයගොල්ලන්ගේ විවාහ ජීවිතය ඇතුලේ තියෙන ප්‍රශ්න ගැටලු ආදරය සම්බන්ධ ප්‍රශ්න ගැටලු විසඳ ගන්නත් මේ ඔයිල් එක ඔයගොල්ලන්ට සපෝට් කරනවා කියලා කියන්න ඕනේ. ඉතින් මම මේක ගැන කියනවට වඩා ඇත්තටම මට කියන්න පුළුවන්. නමුත් ඔයගොල්ලන්ම මේක පාවිච්චි කරලා බලන්න ඕනේ. මම කියන්නේ ඇත්තද නැද්ද? මේකේ වෙනසක් තියෙනවද කියලා. ඉතින් මේක පාවිච්චි කරන්න නම් සති දෙකක් විතර යනකොට ඔයගොල්ලන්ට තේරෙයි මම කියන දේවල් ඇත්තද නැත්ද කියන එක. ඉතින් ඔන්න 10 දිනකට වගේ කියන්නේ කීප දිනකට මේක තාමත් මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආපහු මේ ඔයිල් එක රීස්ටොක් කරන්නේ ජූනි මාසේ පෝයෙන් පස්සේ. පෝය පවෙලා සති දෙකක් විතර ගියාට පස්සේ තමයි නැවත ඔයගොල්ලන්ට මේක ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් අපි වීඩියෝ එක ගැන කතා කරමු. වීඩියෝ එක ගැන කතා කරන්න කලින් channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම අමතක නොකර වීඩියෝ එකට like එකක් දාන්න, comment කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ වීඩියෝ එක ඇත්තටම දකින්නේ ඔයා මොකක් හරි ප්‍රශ්නයක මේ වෙලාවේ ඉන්නවා නම් මොකක්ම හරි හිතට වද දෙන ඔළුවට බරක් වෙලා තියෙන මානසික පීඩනයක් වෙලා තියෙන මොකක් හරි ප්‍රශ්නයක ඔයා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයා මේ රීඩින් එක දකිනවා. ඒ වගේම මේ රීඩින් එකේ කියන දේවල් ඔයාට රෙසනේට් වෙනවා. ඒත් එකම ඔයා මයි 25 වෙනිදාට කලින් මයි 25 වෙනිදා රෑ 12ට කලින් නම් මේ වීඩියෝ එක දකින්නේ මේක ඔයාට රෙසනේට් වෙනවා කියලා කියන්න ඕනේ. එහෙනම් ඉතින් ටිකක් කතා කරලානේ සමහර අය කියනවා. සමහර අය මට කියලා එවලා තියෙනවා මම මේක කියන්න ඕනේ. අයියෝ වැඩි කතා කරන්න එපා. ඉන්ට්‍රෝ එක දිග වැඩි ඉක්මනට අපිට රීඩින් එක දෙන්න කියලා. හැබැයි මම නම් හිතන්නේ මම ගොඩක් කතා කරනවා කියලා. කතා කරත් මම කතා කරන්නේ ඔයගොල්ලන්ට වැදගත් වෙන දෙයක් විතරයි. එහෙම ඇරෙන්න මොනවත් ගොසිප් මොනවත් දේවල් මම කියන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට පේෂන්ස් නැහැ සමහර අයට. පේෂන්ස් හදා ගන්න ඕනේ. පේෂන්ස් ඉවසීම කියන දේ ජීවිතේ හැම දෙයකදීම ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒක නිසා ඉතින් වැදගත් දෙයක් කියනකොට පොඩ්ඩක් ඉවසීමෙන් අහගෙන ඉන්න. මොකද ඒක මට නෙමෙයි ඔයගොල්ලන්ගේ ජීවිතේට තමයි ගොඩක් වැදගත් වෙන්නේ වගේම ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් විනාඩියක් දෙකක් කැප කරාට කමක් නැහැ. ඒකේ ලොකු බෙනිෆිට් එකක් ඔයගොල්ලන්ට ලැබෙනවා. හරි. එහෙනම් ඉතින් අපි යමු රීඩින් එකට. මේ වීඩියෝ එක ඔයා දකින්නේ ඇත්තටම රැන්ඩම්ලි නෙමෙයි. ඒ කියන්නේ අහම්බෙන් නෙමෙයි. ඔයා මේ වෙලාවේ mentally down වෙලා, emotionally confused වෙලා life එකේ එහෙමත් නැත්නම් ජීවිතේ මොකක් හරි direction ඒ කියන්නේ ජීවිතේ මොන direction එකට යන්නද? ඒ කියන්නේ මොන පැත්තට ජීවිතේ අරන් යන්නද? එහෙම නැත්නම් යනවද කියලා දේ හිතා ගන්න බැරුව ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ රීඩින් එක ඔයාටම තමයි. ඉතින් අපි බලමු අද මොනවද ඔයාලට කාඩ්ස් කියන මැසේජස් කියලා. ඒත් එක මතක් කරන්න ඕනේ ඔයගලන්ට පර්සනල් රීඩින්ග්ස් ගන්න පුළුවන් ඕනම දෙයක් සම්බන්ධව විශේෂයෙන් මේ වගේ දෙයක් ගැන වුණත් ඒ කියන්නේ ඔයාලට ඉස්සරහට මොනවද කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නවා නම් ඒ වගේ දෙයක් ගැන වුණත් රීඩින්ග්ස් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ආදරය, විවාහය, රැකියාව, අනාගතය මේ කිව්ව දේවල් මේ කිව්ව නැති දේවල් අපිට ප්‍රශ්න නම් කොච්චර තියෙනවද නේද? ඉතින් ඒ හැම දෙයක් ගැනම ඔයාට පර්සනල් රීඩින්ග්ස් ගන්න පුළුවන්. ඒත් එකම ලව් වෙල් එක ගන්න පුළුවන්
ආදරය ආකර්ෂණය කරගන්න. ඒ කියන්නේ තනිකඩ අයට ජීවිතේට තාමත් ආදරයක් නැති අයට ජීවිතේට ආදරය ආකර්ෂණය කරගන්න. රිලේෂන්ෂිප් එකක ඉන්න අයට ඒ ආදරය ඇතුලේ තියෙන දෙන්න රණ්ඩු එහෙම වෙනවා නම් ගොඩක් ඔන්න ලව් ඔයිල් එක ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්න ඔක්කොම විසඳලා දෙන්න. ඒ විතරක් නෙමෙයි විවාහ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳ ගන්නත් හොඳයි. ඒ විතරක් නෙමෙයි ඔයාට ආදරේ නැත්තම් self love improve කරගන්න. ඒ කියන්නේ ඔයාට තියෙන ආදරේ වැඩි කරගන්න මේ හැම දෙයකටම love well එක ඔයාට දැන් ගන්න පුළුවන් කියලා මතක් කරගන්න ඕනේ. ඒත් එක්කම තවත් මතක් කිරීමක් තියෙනවා. love rituals ගන්න පුළුවන් ඔයගොල්ලන්ට දෙනෙක් අතර මොනවා හරි ආදරේ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න ඇති කරගන්න ආදරේ වෙනුවෙන්ම කරන love ritual එකත් අපෙන් ගන්න පුළුවන්. ඔයාලට ලබා ගන්න පුළුවන් ඒ සර්විස් එකත්. එහෙනම් ඉතින් අපි බලමු අද මොනවාද කාඩ්ස් ගෙනල්ලා තියෙන මැසේජස් කියලා. ඉතින් අද රීඩින් එකේ එනර්ජි එක අනුව මේ ගෙවෙන්නේ ඔයාගේ ජීවිතයේ biggest turning point එකට කලින් ස්ටේජ් එක. ඒ කියන්නේ ඔයාගේ ජීවිතයේ මොකක් හරි ලොකු වෙනසක් ඉස්සරහට වෙන්න යනවා. ඒ වෙනසට කලින් ගත වෙන කාලයක් තමයි මේ ගත වෙන්නේ. ඉතින් අපි කාඩ් බයි කාඩ් බලමු මොනවාද අද හැම්බෙලා තියෙන මැසේජස් කියලා. ඔන්න මුලින්ම තියෙන මැසේජ් එක ගොඩක් පවර්ෆුල් මැසේජ් එකක්. දැනට තියෙන අවුල් තත්ත්වයට පස්සේ ඒ කියන්නේ ඇත්තටම ඔයාගේ ජීවිතේ මේ වෙනකොට මොකක් හරි දෙයක් සම්බන්ධ වෙයි. කියන්නේ ජීවිතේ එක එක පැති තියෙනවානේ. ආදරය, රැකියාව, ආර්ථිකය මේ වගේ ගොඩක් පැති තියෙනවා. ඉතින් ඒ මොකක් හරි පැත්තක යම්කිසි අවුලක් තියෙනවා මේ වෙලාවේ. ඒ වගේ තත්ත්වයක තමයි ඔයා දැන් ඉන්නේ. ඉතින් මේ දැන් තියෙන තත්ත්වෙට පස්සේ එන ස්ටැබිලිටි එක ගැන තමයි මුලින්ම ඔයාට මැසේජ් එක තියෙන්නේ. ඔයා මේ දවස්වල මම කිව්වා වගේ එක්කෝ ෆැමිලි ප්‍රෙෂර්. කියන්නේ පවුලේ මොකක් හරි ප්‍රශ්නයක් හින්දා පීඩනයක ඉන්නවා. එහෙමත් නැත්නම් රිලේෂන්ෂිප් ස්ට්‍රෙස්. ආදර සම්බන්ධතාවය නිසා ස්ට්‍රෙස් එකෙන් ඉන්නවා. සල්ලි නිසා වොරි එකෙන් ඉන්නවා. එහෙම නැත්නම් අනාගතය ගැන බයෙන් ඉන්නවා. මෙන්ටලි බර්න් අවුට් වෙලා ඉන්නවා. කියන්නේ මානසිකව ලොකු පීඩනයකට පත් වෙලා ඉන්නවා. ඒ වගේම මේ කියපු මොනවා හරි දෙයකින් තමයි ඔයා මේ රීඩින් එක ඔයා මේ වෙලාවේ බලනවා නම් මේ කියපු මොනවා හරි දෙයකට යටත් වෙලා තමයි ඔයා මේ වෙලාවේ ඉන්නේ. කියන්නේ මේ වගේ දෙයකින් පීඩනයකට පත් වෙලා තමයි ඔයා මේ වෙලාවේ ඉන්නේ. අනික මේ හැම දෙෙම ඔයා හරි නිහඬව අරගෙන යන කෙනෙක්. මේ දේවල් ගොඩක් අයත් එක්ක කියන්නේ නැහැ. කාත් එක්කවත් කියන්නේ නැත්නම් ඔයාම තනියෙන් විඳගෙන යන එහෙම ස්වභාවයකොත් රීඩින් එකේ පෙන්නනවා. හැබැයි කාඩ්ස් කියනවා මේ ගත වෙන අමාරු අසීරු කාලය පර්මනන්ට් එකක් නෙමෙයි කියලා. ඒ කියන්නේ ඔයා දැන් ගොඩක් අමාරු වෙන මේ දවස්වල ඉන්නේ. මේ ගෙවෙන කාලය ඇත්තටම ස්ථිර එකක් නෙමෙයි. පර්මනන්ට් එකක් නෙමෙයි. කාඩ් එනර්ජි එක අනුව ඉදිරියේදී සේෆ් ස්පේස් එකක් එනවා. ඒ කියන්නේ ඔයාට හොඳ සුව පහසු කාලයක්, හොඳ ආරක්ෂිත ජීවිතයට ආරක්ෂිත කාලයක් ඉදිරියේදී එනවා. ඒ විතරක් නෙමෙයි පීස් කියන දේ. ඒ කියන්නේ ජීවිතයට සාමය කියන වචනය කොතනටත් වැදගත් වචනයක්. ලෝකයට සාමය උදා වීම, රටකට සාමය උදා වීම විතරක් නෙමෙයි ජීවිතයට සාමය උදා වීමත් ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ජීවිතයට සාමය එහෙම නැත්නම් පීස් හිමින් සැරේ කියන්නේ ස්ලෝලි රිටර්න් වෙනවා. සෙලිබ්‍රේෂන් එනර්ජි එකක් ළඟ අනාගතේ තියෙනවා. ඒ කියන්නේ සෙලිබ්‍රේෂන් එනර්ජි එකක් කියලා මෙතන කියන්නේ අපිට මොනවා හරි ලැබුණාට පස්සේ අපි ඒක සෙලිබ්‍රේට් කරනවානේ. ඒ කියන්නේ පාටියක් දාලා විතරක් නෙමෙයි අපි හිතින් මේක සෙලිබ්‍රේට් කරනවානේ. ඒක සතුට සමරනවානේ. අන්න ඒ වගේ සතුට සමරන්න පුළුවන් අවස්ථාවක් ඉදිරියේදී එන බව කියනවා. ඉතින් දැනට ඔයාට දැන් ඒක මම මේ වෙලාවේ කියනකොට ඔයාට දැන් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ඔයා මේ වෙලාවේ ඉන්න තත්ත්වයක් එක්ක බලනකොට ඒක හරි ඉම්පොසිබල් වගේ දැනෙන්න පුළුවන්. ඒක නිකන් වෙන්නේ නෑ. ඕවා කොහොමද වෙන්නේ වගේ දෙයක් දැනෙන්න පුළුවන්. නමුත් යුනිවර්ස් එක දැනටමත් ඒ වෙනුවෙන් බෑග්ග්‍රවුන්ඩ් එක එහෙමත් නැත්නම් පසුබිම සකස් කරන කමන් තමයි ඉන්නේ. ඉතින් අපි ඔයා මේ රීඩින් එක බලන්නේ ඇයි? ඔයා මේ රීඩින් එක බලන්නේ ඔයාට පේන්නේ නැති, ඔයාට හිතා ගන්න බැරි, ඔයාට දැනෙන්නේ නැති ඔයාගේ ඉදිරිය කොහොමද කියලා බලන්න. ඉතින් එතකොට ඔයාට දැන් මේක විශ්වාස නැතුව ඇති. එහෙම තමයි අපිට අනාගතේ අපිට පේන්නේ නැහැනේ. නමුත් දැන් ඔයා විශ්වාසයෙන් ඉන්න, ඔයා මේ රීඩින් එක බලන කෙනෙක් නම් මේ මම කියපු දේ ඉදිරියට වෙනවා.
මේක වුණ දවසට අනිවාර්යයෙන්ම මගේ channel එකට ඇවිල්ලා මේ වීඩියෝ එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න මිස් ඔන්න මිස් කියපු දේ වුණා කියලා. ඉතින් මතක් කරන්න ඕනේ ආපහු ඔයගලන්ට පර්සනල් රීඩින්ග්ස් ගන්න පුළුවන්. හැබැයි මේ දවස්වල මම රීඩින්ග්ස් ටිකක් අඩුවෙන් තමයි බාරගන්නේ. මගේ එක්සෑම් වැඩ කටයුතු වගේක් යන නිසා මේ දවස්වල. ඉතින් මැසේජ් එකක් දාන්න අපොයින්ට්මන්ට් එකක් හම්බුනොත් ඔයා වාසනාවන්තයෙක් කියලා කියන්න ඕනේ. ඒත් එක්කම channel එක subscribe කරලා තියාගන්න, වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි ආපහු යමු රීඩින් එකට. මොනවද ඔයාගේ මේ ගෙවෙන අමාරු කාලයේදී ඉදිරි තත්ත්වය කියලා බලන්න. ඉතින් ඒ වගේම කාඩ් කියනවා ඔයා physically එක තැනක හිටියත් mentally life එකේ imagine කරනවා කියලා. ඒ කියන්නේ මේ වෙලාවේ ඔයා ශාරීරිකව ගත්තොත්, ඒ කියන්නේ physically ගත්තොත් එහෙම ඔයා හිර වෙලා ඉන්නේ. එක තැනක හිර වෙලා ඉන්නේ. යම්කිසි ප්‍රශ්නයක් නිසා. යම්කිසි පීඩනයක් නිසා. ඒ විදිහට ඔයා හිටියට ඔයා mentally, ඒ කියන්නේ ඔයා මනසින් life එක imagine කරනවා. එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේ ඉදිරියේදී මෙන්න මේ විදිහටයි ගත වෙන්න ඕනේ, මම මෙහෙමයි ඉන්නේ කියන එක imagine කරන ගමන් තමයි ඉන්නේ. ඒ කියන්නේ මට මෙතනින් move වෙන්න ඕනේ. මගේ life එක වෙනස් වෙන්න ඕනේ. මට හොඳ අනාගතයක් ඕනේ කියන feeling එක තදටම තියෙනවා ඔයාගේ. ඒ වගේම ඔයා ඉන්න current situation එක, ඒ කියන්නේ ඔයා දැන් මේ අවස්ථාවේ ඉන්නවනේ යම්කිසි තත්ත්වයක, ඒක නෙමෙයි ඔයා ඩිසර්ව් කරන්නේ. ඔයා බලාපොරොත්තු වෙන්නේ ඔයාට සුදුසු ඒ දේ නෙමෙයි. ඒක ඔයා දන්නවා. ඔයා බලාපොරොත්තු වෙන අවසාන දේ මේ දැන් ඉන්න තත්ත්වෙ නෙමෙයි. ඒ කියන්නේ ඔයාගේ ෆයිනල් ගෝල් එක, ෆයිනල් ෆියුචර් එක මේක නෙමෙයි. ඔයාට අන්තිමට වෙන්න ඕන දේ මේ ඉන්න දේ නෙමෙයි. ඉතින් ඒ ගැන ඉතින් ඒක ඒ විදිහට වෙද්දී ඔයා ඒ ගැන තවත් දුක් වෙන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද මේ කාඩ් එකෙන් පෙන්නනවා ඉදිරියේදී travel move energy එක. එහෙම නැත්නම් career direction change එකක්. new chapter එකක ආරම්භයක් වගේ දේවල්. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ මොකක් හරි දෙයක් සම්බන්ධව වෙනසක්. එක්ක ඔයාට වෙන කොහාට හරි යන්න ලැබිලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් travel කරන්න ලැබිලා වෙන්න පුළුවන්. සමහරට රටකට යන්න ලැබිලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉන්න තැනකින් ඒක සමහරට රැකියාව වෙනස් වෙනවා වෙන්න පුළුවන්. රැකියාව ස්ථානය වෙනස් වෙනවා වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ කරියර් එක ඔයා කරගෙන යන ජොබ් එක වෙන පැත්තකට හැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් කෙටිම කියනවා නම් අලුත් chapter එකක්, අලුත් පරිච්ඡේදයක් ජීවිතේ ආරම්භ වෙන්න පුළුවන්. ඒත් එකම මෙහෙම දෙකුත් තියෙනවා. ඒ තමයි ඔයා මේ වෙලාවේ ඩිසිෂන් එකක් ගන්න බැරි තත්ත්වයක නම් ඉන්නේ. ඒ කියන්නේ ඩිසිෂන් එකක් ගන්න බැරි තත්ත්වයක නම් නෙමෙයි ඉන්නේ. එහෙම තමයි ඔයා ඉන්නේ මේ වෙලාවේ. ඩිසිෂන් එක ගන්න බෑ ඔයාට මේ වෙලාවේ. ඒ කියන්නේ ඔයා මෙන්ටලි ගොඩක් ටයර්ඩ් වෙලා ඉන්නේ. ඒ කියන්නේ මානසිකව ගොඩක් වෙහෙසටපත් වෙලා තමයි ඔයා මේ වෙලාවේ ඉන්නේ. ඒ වගේම මනස අවුල් වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් දේවල් ගැන හිතලා ඩිසිෂන් ගන්න බැරි තරම් මෙන්ටලි ටයර්ඩ් වෙලා තමයි ඔයා මෙලා වෙන්නේ. ඒ කියන්නේ ඔය ගොඩාක් දේවල් හිතනවා. හිතලා අන්තිමට තීරණයක් ගන්න බෑ. ඉතින් තමයි ඉන්නේ. අනික හાર્ට් එක දෙයක් කියනවා. ඒ කියන්නේ ඔයාගේ හිත එක දෙයක් කියනවා. ඔයාගේ මයින්ඩ් එක තව දෙයක් කියනවා. ඒ නිසා මේ වෙලාවේ ඔයා හිර වෙලා ඉන්නවා දෙක. ඒ කියන්නේ තීරණයක් ගන්න බෑ. හිත එකක් කියනවා, මනස එකක් කියනවා. මෙන්න මේ වගේ තත්ත්වයක තමයි ඔයා ඉන්නේ. ඒ වගේම ඔයා අනිවාර්යයෙන්ම ඇත්ත දන්නවා. ඒ කියන්නේ ඔයා දැන් ඉන්න සිටුේෂන් එක අපි හිතමුකෝ මොනවා හරි දෙයක් කියලා. අපි ගමුකෝ රිලේෂන්ෂිප් එකක මොකක් හරි දෙයක් නිසා ඔයා හිර වෙලා ඉන්නවා කියලා. ඉතින් රිලේෂන්ෂිප් එක විතරක් නෙමෙයි. මේක මම කියන්න ඕනේ ඒ කියන්නේ රීඩින් එක පොඩ්ඩක් නවත්තලා මම කියන්න ඕනේ හැමදාමත් වගේ මේක පොදු කියවීමක්. ඒ කියන්නේ මේක ජෙනරල් රීඩින් එකක්. එතකොට ඔයාට අදාළව ඔයාට ගැළපෙන මැසේජස් ටික විතරක් මෙතනින් ගන්න. ඔයාට 100%ක්ම ගැළපෙන විදිහට රීඩින් එකක් ගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් පර්සනල් රීඩින් එකට යන්න. ඉතින් ඒක නිසා මෙතන ඔයාට ගැළපෙන දේ ගන්න. එතකොට මෙතනදී දැන් මම කිව්වහම ස්ටක් වෙලා ඉන්නවා මොනවා හරි තැනක කියලා ඒක ඔයාගේ ජීවිතයට අදාළව ගන්න. මම මේ ගන්නේ උදාහරණයක්. අපි හිතමු රිලේෂන්ෂිප් එකක ස්ටක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා දන්නවා මේ රිලේෂන්ෂිප් එකේ ඇත්තම තත්ත්වය මොකක්ද කියලා. ඇත්තම තත්ත්වය මොකක්ද කියලා දැනගත්තත් ඔයාට එතනින් අයින් වෙන්න බෑ. ඔයාට එතනින් අයින් වෙන්නත් බෑ. ඔයාට ඒකෙන් තීරණයක් ගන්නත් බෑ. මොකද ඔයා මේ වෙලාවේ හිර වෙලා ඉන්නේ. ඒ වගේ එනර්ජි එකක් තමයි රීඩින් එකේ පෙන්නන්නේ. ඔයා හිර වෙලා ඉන්නව එක තැනක කියලා. ඒ වගේම
ඒ කියන්නේ අනිත් එක ඔයා ඒ දේ ඇත්ත පිළිගන්න බයයි. මේක ඇත්ත කියලා දැනගත්තත් ඒක ඔයා පිළිගන්න බයයි. එහෙමත් නැත්තම් පිළිගන්න කැමති නැහැ. මෙන්න මේ වගේ දෙක. ඒක රිලේෂන්ෂිප් එක විතරක් නෙමෙයි ඕනම දෙයක් සම්බන්ධව වෙන්න පුළුවන්. ඔන්න පටලවා ගන්න එපා. ඉතින් ඔයා මේ වෙලාවේ මම කිව්වා වගේ රිලේෂන්ෂිප් එකක්, ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්, කරියර් චොයිස් එකක්, ෆැමිලි සිටුේෂන් එකක් ගැන ගන්න වෙලා තියෙන අමාරු තීරණයක් ගන්න නැතුව ඉන්නවා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් ගැන තීරණයක් ගන්න ඕනේ. එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එක, එක්ක මේ යාළුවව මං අතරින්න ඕනේ කියන එක එහෙම දන්නවා. එහෙම නැත්නම් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්, බොයිෆ්‍රෙන්ඩ් ඔයාට චීට් කරනවා, ඔයාට හොර කරනවා, බොරු කරනවා. එයාව අතරින්න ඕනේ කියලා. ඔයා හොඳටම දන්නවා එයා බොරු කරන්නේ කියලා. නමුත් එයා අතරින්න නැතුව ඉන්නවා. එහෙම නැත්නම් ඔයාට මොකක් හරි ජොබ් එකක් තියෙන මේක තෝරා ගන්නවද, මේක මං තෝර ගන්නවද, කරනවද නැද්ද? ඔන්න හිතා ගන්න බෑ. මෙන්න මේ වගේ දේවල්. ඉතින් ඒ වගේ ඒවා අමාරු තීරණනේ. අන්න ඒ වගේ තීරණයක් ගන්න ඕනේ මේ වෙලාවේ. නමුත් ඔයා ගන්නෙ නැහැ. නොගෙන ඒක පෝස්ට්පෝන් කරනවා. ඒක තව කියන්නේ කල් යවන බවක් පේනවා. හැබැයි යුනිවර්ස් එක කියනවා මේ ඩිසිෂන් එක මොකක් වුණත්, ඒ කියන්නේ මේ මොකක් සම්බන්ධ වුණත් මේ ගන්න තියෙන තීරණේ ඒක ඩිලේ කරලා ඉන්න තරමට, ඒ කියන්නේ ඒක ප්‍රමාද කර ඉන්න තරමට ඔයාට මෙන්ටල් ස්ට්‍රෙස් එක වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ ඔයා සමහර විට මේක අමතක කරලා ඉඳී. මේක අමතක කරලා දවසක් ඉඳී. හැබැයි ආපහු අර වතුර යටට ඔබන්න හදන රබර් බෝලයක් වගේ ඒ ප්‍රශ්නේ උඩට එනවා. ඉතින් ඒක නිසා මේකට තීරණය ගන්න ඕනේ. මේ තීරණය ගන්නම ඕනේ. ගන්න අවශ්‍ය මේ තීරණය ගන්නම ඕනේ. ඒ මුණුත් තමයි මේ දැන්ට තියෙන తත්වය මම කියන වගේ ඉදිරියේදී වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කරන්ට් සිටුේෂන් එක ගැන වැඩි හිතන්න එපා. මොකද රීඩින් එකේ ඔයාට දුන්න පළවෙනිම මැසේජ් එක තමයි මේ අමාරු කාලෙන් පස්සේ දැන් තියෙන අමාරු කාලෙන් පස්සේ සෙලිබ්‍රේෂන් එනර්ජි එකක් ළඟම එන බව. ඒ කියන්නේ ඔයාට මේ දේ සමරන්න පුළුවන්. ඉතින් සමරන්න නම් දෙයක් ඉවර වෙන්න එපා නේද? අපි ප්‍රශ්නයක ගැටලුවකදී දෙයක් සමරන්නේ නැහැ. ඉතින් එතකොට මේකෙන් ඔයාට කියන්නේ ඔයාගේ ප්‍රශ්නේ ගැටලුව ඉවර වෙනවා කියලා ඉදිරියේදී. ඉතින් මේ දැනෙන අසිරුතාවය එහෙමත් නැත්නම් කරන්ට් එනර්ජි එක ටෙම්පරරි දෙයක්, తాවකාලික දෙයක්. ඔයාට නිව් ඩිරෙක්ෂන් එකක් ඔල්රෙඩි ඕපන් වෙලා තියෙනවා. ඔය කියන්නේ ඔයාගේ ජීවිතේ මොකක් හරි අලුත් මාවතක් ඔයාට විවෘත වෙලා තියෙනවා. වැඩේ තියෙන්නේ ඔයා තාම මේක දකින්නේ නැහැ, දැකලා නැහැ. එහෙම නැත්නම් ඔයා පිළිගන්න කැමති නැහැ. ඒ වගේම මෙතන තියෙන බිගස්ට්ම බ්ලොක් එක තමයි, කියන්නේ ලොකුම බ්ලොක් එක තමයි fear and indecision කියන දේ. ඒ කියන්නේ ඔයා මේ මොකක් හරි දේ පිළිගන්න බයයි, අනිත් එකව තීරණයක් ගන්නෙ නැහැ. ඒක නිසා තමයි ඔයාගේ මේ ඉදිරිය බ්ලොක් වෙලා තියෙන්නේ. ඉතින් ඔයා මේ වෙලාවේ completely broken කියලා ඔයාට දැනෙයි. එහෙම දැනෙනවා ඇති. ඒ කියන්නේ ඔයා හිතින්ම කඩම් වැටිලා ඇති මේ වෙලාවේ මේ තියෙන සිටුේෂන් එකත් එක්ක හිතින්ම කඩම් වැටිලා ඇති. නමුත් ටැරොට් කියනවා ලයිෆ් රීසෙට් එකක් ළඟම එන බව. ඉතින් ඒ කියන්නේ better environment එකක් ළඟම එනවා. ඒ කියන්නේ හොඳ ඔයාගේ ජීවිතේට හොඳ පරිසරයක්. මානසිකව කායිකව ඉන්න සුදුසු පරිසරයක්. ඒ කියන්නේ පරිසරය කියලා කිව්වම මේ අපි ඉන්න තැන නෙමෙයි මම අදහස් කරන්නේ. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ වටපිටාව කියන එක. ඉතින් ඉමෝෂනලි පීස්ෆුල් ප්ලේස් එකක් කියන්නේ මනසට සාමය අරන් එන කාලයක් ඉස්සරහට එනවා. නමුත් ඉතින් ඒ මොනවා වෙන්නත් ෆස්ට් ඩිසිෂන් එක ඔයා ගන්න ඕනේ. ඉතින් මේ මම කියන දේවල් ඔයාට ලැබෙන්නේ ඔයා දැන් ඉන්න සිටුේෂන් එක ගැන බය නැතුව ඉක්මනම ඩිසිෂන් එකක් තීරණයක් ගත්තොත් තමයි. නැත්නම් ඉතින් තීරණයක් ගත්තේ නැත්නම් ඔයාට ඔය ඉන්න විදිහටම තමයි ඉදිරියේදීත් ඉන්න වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් මේ රීඩින් එක රෙසනේට් වුණා නම් ඔන්න රීඩින් එක කරලා ඉවරයි. ඉතින් මේ රීඩින් එක රෙසනේට් වුණා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ I claim this new beginning කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම අමතක කරන්න එපා සමහර අමාරු කාලවල මේක මම කියන්න ඕන දෙයක්. සමහර අමාරු කාලවල ජීවිතේට එන්නේ එතනින් එහාට හොඳම දේවල් ඔයාට ලැබෙන්න තියෙන නිසා කියලා. නමුත් අපිට ඉදිරිය පේන්නේ නැහැ නේ. එහෙම නැත්නම් අපිට අනාගතය පේන්නේ නැහැ නේ. ඒක නිසා තමයි අපි මේ දැන් තියෙන සිටුේෂන් එක ගැන ගොඩාක් දුක් වෙන්නේ. අපිට ඉදිරිය බලන්න පුළුවන් වුණා නම් අපි මේ විදිහට දුක් වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට බලන්න බැරි ඉදිරිය තමයි මම මේ ටැරොට් හරහා ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් ඒක නිසා දුක් වෙන්න එපා, මානසිකව වැටෙන්න එපා. හොඳට කල්පනා කරලා බලලා ස්ටක් වෙලා තියෙන තැනින් එළියට එන්න. මොකක් හරි දෙයක් සම්බන්ධව තීරණයක් ගන්න බැරුව නම් ඉන්නේ අනිවාර්යයෙන්ම ප්‍රමාද නොවි ඒක පරක්කු නොකර ඩිලේ නොකර ඒ තීරණය ගන්න. ඉතින්
අනිවාර්යෙන්ම කිව්ව වගේ කමෙන්ට් එකක් දාන්න කොච්චර දුරට රෙසනේට් වුණාද කියලා මේ වෙද්දිත් ඒ කියන්නේ ඔයාගේ ප්‍රශ්නක නම් ඉන්නේ අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයාට රෙසනේට් වුණා කියලා. ඉතින් මේ වගේම රීඩින් එකක මේ වගේම වීඩියෝ එකකින් අපි නැවතත් මුණ ගැහෙමු. ආයෙත් මතක් කරනවා අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මොකද මට හැමතිස්සෙම ඔයගොල්ලෝ message කරනවා link එක එවන්න කියලා. මට ඒක අපහසු කියන්නේ බැරි වෙන වෙලාවල් තියෙනවා. ඒකයි මම මෙච්චරටම කියන්නේ channel එක subscribe කරන්න කියලා වීඩියෝ එකට like එකක් දාන්න comment එකක් දාන්න. එහෙනම් ඉතින් මේ වගේම රීඩින් එකකින් නැවත මුණ ගැහෙනකම් මම ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ කරන කියන හැමදේම සුබව සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්